හායි යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද Gmail එක හරියටම හදාගන්නේ කියලා. ඉතින් Gmail එකේ වැදගත්කම කියනවා නම් ඔයා බැංක් account එකක් open කරනවා නම් ඒ Gmail එක ඕන වෙනවා ඔයාට. ඉතින් දැන් අද ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සුෙකුටම අනිවාර්යයෙන්ම Gmail එකක් ඕන වෙනවා. ඉතින් හරියටම Gmail එක හදාගන්නේ කොහොමද කියලා අද මම කියා දෙන්නම් ඔයාලට. ඒ වගේම යාළුවනේ මගේ channel එකේ තාම subscribers 1k ගහන්න තාම පොඩි ප්‍රමාණයක් වුණාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒකට support එකක් දීගෙනම යන්න. ඉතින් channel එක subscribe කරගෙනම අපි වීඩියෝ එකට යමු. මුලින්ම මම යනවා දැන් Google එකට. Google එකට ගිහලා search කරන්න ඕනේ create Gmail account කියලා. ඉතින් මේ වගේ මම ගහලා search කරගන්නවා. ඉතින් මුලින්ම තියෙන create Gmail account ඒකට යනවා මම. ඒකට ගියලා පස්සේ පල්ලෙහාට එන්න ඕනේ. මෙන්න ඔය ඉන්ටර්ෆේස් එක වලට පෙන්නන්නේ. මෙතනින් ඔයා යන්න ඕනේ create an account කියන එකට. ඒකට ගියාට පස්සේ ආවම කොහොම හරි මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට තමයි Gmail එක හදාගන්න එන්න ඕනේ මුලින්ම. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයා යන්න ඕනේ create account කියන එකට. ඒකට ගිහිල්ලා මෙතන මේ ඔප්ෂන් තුනක් දීලා තිනවා. එතනින් අපි යන්න ඕනේ for my personal use කියන එකට යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ personal account එකක් හදාගන්න ඕන නම් ඒකට තමයි එන්න ඕනේ. ඉතින් මෙතනවා name එකක් දෙන්න ඕනේ. මම මෙතන මෙන්න වගේ පොඩි name එකක් type කරගන්නවා. ස්වානිස් දෙන්න ඕනි. ඉතින් මෙතන ඔයා දෙන්න ඕනි බර්ත්ඩේ එක වගේ. පන්වෙනි වර්ෂය දෙන්න ඕනි මෙතන. මෙතන දිනේ දෙන්න ඕනි බර්ත්ඩේ එකේ දිනේ. මෙතන මාසෙ දෙන්න ඕනි. ඊට යට තියෙනවා ජෙන්ඩර්. මෙතන ඔයා මේල්ද ෆීමේල්ද කියලා දෙන්න ඕනි. මම මෙතන ෆීමේල් තියන්න හදනවා. ඊට මෙතන next දෙන්න ඕනි. මෙතන මේ මේල් දෙකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ මේල් දෙකෙන් කැමති එකක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාලට කැමති නම් ඔයාලට ඒ කියන්නේ මේල් එකක් ටයිප් කරලා මෙතන නමක් දීලා කැප්දලා වගේ ටයිප් කරලා හදාගන්නත් පුළුවන්. ඉතින් මට ලේසි නිසා මේ දෙක එකක් තෝරගන්න මෙහෙමම. ඉතින් මෙතන next දෙන්න ඕනේ. ඉතින් මෙතන දෙනවා password. ඒ කියන්නේ මෙතන password එක දෙනකොට ඔයා capital ලකුණු දෙන්නත් ඕනි, simple ලකුණු දෙන්නත් ඕනි. මම ඔයාලට ටයිප් කරලා පෙන්නන්නම්. example එක විදිහට දැන් මෙතන A ගාලා right මෙන්න මේ වගේ password එක දෙන්න. කියන්නේ capital ලකුණක් තියෙන්නත් ඕනි, simple ලකුණු තියෙන්නත් ඕනි, ඉලක්කම් තියෙන්නත් ඕනි, ඊගාට මේ 100 ලකුණ හරි 8 ලකුණ හරි ඒ වගේ එකක් තියෙන්නත් ඕනි. ඉතින් මේ තමයි strong password එක කියන්නේ. ඉතින් මෙතන දෙන password එකම ඔයා යටට දෙන්න ඕනි. ඉතින් මම මෙතනට password එක දීලා වාට ඊළඟ step එකට ගිහලා පැහැදිලි කරන්නම්. හරියටම මම දැන් මෙතන password එක ගහගත්තා. ඊට මම next දෙනවා. ඉතින් යාළුවනේ desktop එකේ account එක create කරද්දී ඔයාලට මෙන්න මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ account එකකට දෙකකට වැඩි තියෙනවා නම් මේ ප්‍රශ්න අනිවාර්යෙන් එන්න පුළුවන්. ඒක ආවොතින් ඔයාලට සිද්ධ වෙනවා ඔයාගේ phone එකෙන් මෙන්න QR code එක scan කරලා verify එකක් තියෙන එක කරගන්න. ඉතින් ඒක කරගන්නේ කොහොමද කියලා මම පෙන්නන්න. කියන්නේ මේ step එක එන කට්ටියට විතරයි මේක අදාළ වෙන්නේ. මේක එන්නේ නැත්නම් extra ඔයාලට දිගටම කරගෙන යන්න පුළුවන්. මම ඒ ඔක්කොම ටික පෙන්නන්නම්. ඉතින් මම දැන් පෙන්නන්නම් ඔයාලට phone එකෙන් කොහොමද මේක scan කරගන්නේ කියලා. හරියටම මම දැන් ෆෝන් එකේ වෙරිෆයි කරන්න යන්නේ QR code එක. ඔයාලා විතර මේ Google කියන එකට යන්න කෙලින්ම. ගිලියරලා මේ mic icon එකයි camera icon එකයි දෙයක් තියෙනවා. එකකින් camera icon එක click කරන්න. ඊට QR code එක විතර scan කරගන්න ඕනේ. ඒක open කරපුවම මේ අපිට link එකක් එනවා. ඒක open කරන්න ඕනේ. open කරලා පස්සේ ආවම මෙතන පල්ලෙහාට එනවා අපිට message එකක් send කරන්න කියලා. අපි message send කරගමු. WhatsApp තරහද normal ද කියලා normal දරනවා. send කරනවා.
right. right යන දැන් මේකේ මෙච්චර ගන්න තියෙන්නේ. right යන QR verification එකෙන් පස්සේ automatically මෙතනට refresh වෙලා එනවා අපේ page එක. ඒ කියන්නේ මෙතනට වාර recovery email එකක් දෙන්න බෑකින් අලුත් email එකක් හදන කෙනෙකුට නම් මෙතන ඉතින් අලුත් email එක හදන කෙනෙකුට නම් මෙතන recovery email එකක් දෙන්න email එකක් නැහැ. එයාට පුළුවන් මෙතන skip කරන්න. email එක තියෙන කෙනෙක් email එකක් හදනවා නම් එයාට පුළුවන් මෙතන අනිවාර්ය recovery email එකක් දෙන්න. දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් email එකක් නැති කෙනෙක් නම් මේක හදන්නේ මෙතන skip කරන්න පුළුවන්. අපි මේක skip කරමු. ඊට අපි හදපු email එක මෙතන පෙන්නනවා. මම මෙතන next දෙනවා. ඉතින් පල්ලයට සුපුරුදු විදිහට පල්ලයට ගිහිල්ලා මෙතන I agree දෙන්න ඕනේ. මෙතන ඔන්න තව ටිකක් පල්ලයට මේක සෙට් කරලා පල්ලයට ගිහිල්ලා මේ දිවා මුත් ටික දාන නම මුත් කරන්න යන්න එපා. මෙතන I agree දෙන්න. right සාර්ථක email එකක් හදාගන්න අපි මෙන්න එහෙමයි. හරිද? දැන් මේ වගේ mail එකකට ආවා. right අපි දැන් සාර්ථක email එකක් හදාගත්තා. දැන් ඔයා ඉස්සෙල්ලාම මෙතන මේ add to recovery phone මෙතන phone number add කරන්න කියලා දෙනවා. ඒකට අනිවාර්යෙන් phone number add කරන්න. මේකට යන්න ඕනි. ඉල්ලා දැන් අතර අපි recovery email එක දුන්න නැතිනම් මෙතන empty තියෙන්නේ. ඊසේ phone number එක දුන්න නැතිනම් අපි දැන් phone number එක මෙතනට දීලා phone number එක add කරගන්න ඕනි. මේක අනිවාර්යෙන්ම කරගන්න හේතුව ඔයාගේ email එකේ password එක අමතක වුණාම password එක forget කරලා ගන්න තියෙන මෙතන phone number එකක් enter කරලා දිනනවා නම් අපිට අනිවාර්යෙන්ම password එක ආයෙ ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම phone number එක මෙතනට add කරගන්න ඕනි. ඉන්නම phone number එක add කරන අරක් ගාලා right යන්න මම මෙතන phone number එක add කරගත්තා. මම දැන් මේක save දෙනවා. මෙතන phone number දෙනකොට අනිවාර්යයෙන්ම ඔයා බලන්න ඕනේ හරියටම number දීලා මොකද මේකට තමයි forget කරද්දි password එක ඕගොල්ලන්ට අනිවාර්යෙන් එන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙතන බලන්න ඔයා number හරියට දීලාද කියලා. ඊට පස්සේ check කරලා ඉවරලා මෙතන save දෙන්න ඕනි. හරියනේ. ගැටලුවක් නැතුව සාර්ථක phone number add වුණා. දැන් mail එක අවුලක් නැහැ. shape එකකින් තමයි මේක මෙතනින් එහාට කියන්නේ මේකේ safety තව ගොඩක් තියෙනවා. 2 factor verification එහෙම දාගන්නත් තියෙනවා. මම ඔයාලට වීඩියෝ එක දික් වෙන නිසා මේ වීඩියෝ එකේ මම ගේන්නේ නැහැ. ඔයාලට ඊළඟ වීඩියෝ එකේ මම වැඩි විස්තර පෙන්නන්න. මෙතන mail එකට යනවා. මේ ක්ලික් කරාම අපිට කියන්නේ mail එකක් යවා ගන්න ඒකට mail එක බලන්න පුළුවන්. අපි ජොට් එකකට යමු. Google එකෙන් අපි mail එකක් කැමති දැන්. මේ තියෙන පළවෙනි mail එක Google එකෙන් අපි මේ තියෙන්නේ. මෙතන අපි හදපු email එක. මේ තියෙන. මෙතන තමයි email එක බලන්න තියෙන්නේ. මෙතන තියෙන අපිට mail එක. right. ඉතින් ඔයගොල්ලන්ට තවදුරටත් කියන්න තියෙන අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා කියන වීඩියෝ වලට දිගටම බලන්න පුළුවන්. Thank you.